රයිට්. ඔයාලා හැමෝටම ඇහෙනවද බලන්නකෝ. හැමෝටම ඇහෙනවද? හැමෝටම ඇහෙනවද? පේනවද? හරි. අනිත් කට්ටිය ජොයින් වෙනකන් අපේ ලස්සන ගෲප් ක්ලාස් එක අපි දැන් අද පටන් ගන්නයි හදන්නේ. රයිට්. හරි. ඇහෙනවද නේද? ඇහෙනවද? පේනවද? අවුලක් නැහැ නේද? හරි. දැන් මේ මාසේ අදින් නෑ. ලබන සතියෙන් පස්සේ රෙකෝඩින් ආය හම්බෙන්නේ නැහැ. අනිවාර්යෙන් ක්ලාස් එකට ජොයින් වෙන්න ඕනේ. දැන් මට කීප දෙනෙක් කිව්වද ජොයින් වෙන්න වෙන්නේ නැහැ කියලාත් කමන්නේ. ආයි රෙකෝඩින් හම්බෙන්නේ නැහැ හොඳේ. හරි. හරි. එහෙනම් හැමෝටම ආයිබුවන් නේ. හරි. අපි වැඩේ පටන් ගමු නේද? රයිට්. දැන් ගිය සතිය අපි කතා කරේ මොනවද? ගිය සතිය අපි ගණන් කීපයක් හදාගත්තා නේද? ගණන් කීපයක් කතා කරා නේද? දැන් අපි ඉන්නේ පුතේ පළවෙනි පාඩමේනේ. යුනිට් 1 එකේ ඉන්නේ. යුනිට් 1 කියලා කියන්නේ වර්ගඵලය හා පරිමාව. වර්ගඵලය හා පරිමාව. මෙන්න මේ මාතෘකාව යටතේ තමයි පුතේ දැන් අපි ඉන්නේ. හරිද? ඊට පස්සේ දැන් ලබන මාසෙ වෙනකොට අපි යනවා අපේ ෆිසික්ස් ඒකකයට. හරිද? අපේ ෆිසික්ස් ඒකකය යනවා. අපේ ෆිසික්ස් ඒකකය මොකද්ද? මිනූපකරණ. රයිට් මිනූපකරණ ඒකකයට යනවා. එතකොට ඔයාලට හම්බෙන්නේ පළවෙනි ෆිසික්ස් පාඩම. පැහැදිලිද? සිග්නල් පොඩ්ඩක් අවුලක් නෑ නේද? අවුලක් නෑ නේද? මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකට දාන්න. හරිද? මම chat එක බලාගෙන ඉන්නේ. හරි. අපේ ෆිසික්ස් එක කරනවා ලබන මාසේ මුල් සතිය වෙනකොට. හරිද? රයිට්. එහෙනම් අපි වැඩේ පටන් ගමු පුතේ. මේ චුට්ටක් මතක් කරගමු. අපි මේ වෙනකොට කතා කරේ තල රූපවල පුතේ වර්ගඵලය හොයන්න අපි කතා කරා. තල රූපේ කීපයක් කතා කරා. තල රූපේ කීපයක් ගැන කතා කරලා ඒ ගැන ඉවර කරලා තියෙන්නේ. ඊට පස්සේ පුතේ අපි විශේෂයෙන්ම අංශක සහ රේඩියන ගැන මතකද? රේඩියන පරිවර්තන ගැන කතා කරා. අංශක සහ රේඩියන පරිවර්තන ගැන කතා කරා. හරිද? මේකෙන් අපි ගණන් කීපයක් කතා කරලා ගණන් කීපයක් හදලා තමයි දැන් මේ වෙනකොට ඉන්නේ. නේද? ඊට පස්සේ අපි මෙතනින් ඉස්සරහට ගිහිල්ලා පරිමාව කොටසට ගියා. පරිමාව කොටසේ ඝන වස්තු කීපයක් පිළිබඳ කතා කරා. හරිද? ඊට පස්සේ එතනම අපි මේ සමරූපී ත්‍රිකෝණ සම්බන්ධතාවය ගැන අපි කතා කරලා තියෙන්නේ. හරි සමරූපී ත්‍රිකෝණ සම්බන්ධතාවය ගැන කතා කරලා තියෙන්නේ. මෙන්න මේ දෙක තමයි වැදගත්ම. ඊට පස්සේ ඒකක පරිවර්තන අනම්මනම් ඒ ටිකත් අනිවාර්යෙන් මේ ඒකකේදී අපි දැනගෙන ඉන්න ඕනේ. පැහැදිලිද? හරිද? හරි. එතකොට දැන් අද අපි තවත් ප්‍රැක්ටිකල් කීපයකට යමු. හරිද? දැන් ටියුට් එකට මේ වෙනකොට ඉවරයි. හරිද? ටියුට් එක දැන් මං හිතන්නේ හම්බෙන්නේ නැති බොහෝ දෙනෙකුට හම්බුණා කියලා කිව්වා. තවත් අපේ ලක්ෂාන නැද්ද? නෑ නේද? එයාට විතරක් පොඩ්ඩක් හම්බුන්නේ නැති කතාවක් කිව්වා. මම ඒක පොඩ්ඩක් බලන්නම්. මෙන්න මේ ටියුට් එක. මේ ටියුට් එකේ අපි අවසාන හරියේ ගණන් කීපයක් තියෙනවා පුතේ අපිට හදන්න. ටියුට් එක පෙරලා ගත්තොත් එහෙම එන්නකො ටියුට් එකට. අද දැන් අපි ඔයාලගේ අයියලා අක්කලාගේ එක්සෑම් එකට, ඒ කියන්නේ අවසාන එක්සෑම් එකට, ඒ කියන්නේ පාස් පේපර් එක ගණන් කීපයකුත් හදනවා. හරිද? අපිට දැන් හදන්න පුළුවන් වෙන්න එපයි නේද? මේ පාඩම පුළුවන්, මේ පාඩම කරලා ඉවරයි නම් අනිවාර්යෙන් ඒ වගේ ගණන් කීපයකුත් හදන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඒකින්ද අපි ඒ ගණන් කීපයකුත් හදමු. හරිද? හරි. පෙරලා ගන්නකො පුතේ 11 වෙනි පිටුව ටියුට් එකේ. ටියුට් එකේ 11 වෙනි පිටුව පෙරලා ගන්නකො. ටියුට් එකේ 11 වෙනි පිටුව පෙරලා ගන්නකො. හරි. 11 වෙනි පිටුවේ සිලින්ඩරය කියන එකට යටින් තියෙනවා ඝන වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය සහ පරිමාව සොයන්න කියලා. නේද? ඝන වස්තුවක් දීලා තිනවා ඒකේ පෘෂ්ඨ වර්ගඵලයයි පරිමාවයි හොයන්න කියලා තියෙනවා. හරිද? හරි. ටක් ගාලා හොයන්න ගන්නකො මම මේක බෝඩ් එකට ගන්නකම්. පොඩ්ඩක් try කරන්න හොයන්න. හරි. මම ඒක බෝඩ් එකට දානකම් ඔයාලා හොයන්න try කරන්න. right 11 වෙනි පිටුව ඈ
යුනිට් 1 එකේ 11 වෙනි පිටුවේ ඝන වස්තුවේ පෘෂ්ඨ වර්ග බලය සහ පරිමාව. මෙන්න මෙයා. මෙන්න මේවා හදන්න try කරන්න. බලන්න කොහොමද හදන්නේ කියලා. දැන් අපි මේ වෙනකොට පාඩම ඉවරයි. දැන් තියෙන්නේ ප්‍රැක්ටිකල්. හරි ප්‍රැක්ටිකල් කියන්නේ අපි ගණන් හදන්න ඕනේ. ගණන් හදන්න නැතුව තීරුමක් නැහැනේ. නේද? ගණන් ටික හදාගෙන යමු. හරිද? හරි කොහොමද පුතේ පෘෂ්ඨ වර්ග බලය හොයන්නේ? මේ බලන්න. මම මේ වස්තුව මම බෝඩ් එකේ ඇඳ ගන්නවා. right? හරි මේ බලන්නකෝ. හරි. මෙන්න මේ වගේ රූප සටහනක් එන්න ඕනේ. ඔයාලා හදන්න ගන්න ඈ. මෙන්න මෙහෙම තියෙන්න ඕනේ. මෙන්න මේ මැදින් කපලා තියෙන්නේ. හරිද? මෙයා 7 සෙන්ටිමීටර්ලු. මෙන්න මේ උස දීලා තියෙනවා. කීයයි කියලාද බලන්නකෝ. මෙයා 7 සෙන්ටිමීටර්. මෙන්න මේ උස දීලා තියෙනවා පුතේ. සෙන්ටිමීටර කීයක්ද? සෙන්ටිමීටර 20යි කියලා. සෙන්ටිමීටර 20යි කියලා දීලා තියෙනවා. හරි. දැන් අපි කොහොමද මේක හොයන්නේ? ගැටලුවට එන්න. හරිද? මුළු පෘෂ්ඨික වර්ගඵලය. මුළු පෘෂ්ඨික වර්ගඵලය කියපු ගමන් ඔයාලට පැහැදිලිව පේන්න ඕන පුතේ උඩ තියෙනවා. දැන් මෙතන අංශක 90ක් ඈ. ඒක හදාගන්න පුතේ ඈ. මෙන්න මේ තියෙන අංශක 90ක්. මෙතන තියෙන අංශක 90කින් තමයි මේ කපලා තියෙන්නේ. මෙන්න මේ කෝණය අංශක 90යි. හරිද? එතන අංශක 90යි නම් දැන් ඔයාලට පැහැදිලිව පේන්න ඕනේ එතන අංශක 90ක් නම් මෙන්න මේ මෙතන කීයද? මෙන්න මේ වටේට මේ කෝණය කීයද? දාන්න බලන්න. ඒ කෝණය පුතේ කීයද? MCQ එක විතරක් නෙමෙයි ඔයාගේ පේපර් එකේම කැල් එක යූස් කරන්න දෙනවා පුතේ. ඔකේ මේ හරියද? ඔයාලට පේපර් එකේම කැල්කියුලේටර් එක යූස් කරන්න පුළුවන්. හරි? හරි. එතකොට මෙතන අංශක 90යි නම් මේ ඉතුරු ටික කීයද? කවුරු හරි දාන්න. උත්තරේ දාන්න. 270යි නියමයි. මේ තියෙන අංශක 270ක්. මෙතන තියෙන අංශක 270ක්. එහෙනම් මෙතන 270යි නේ. හරිද? අංශක 270යි. හරි. එතකොට මේ තියෙන කේන්ද්‍රික ඛණ්ඩයක්නේ. ඒ වගේ කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් තියෙනවා. හරිද? එහෙනම් අපිට මුළු පෘෂ්ඨික වර්ගඵලය හොයන්න මොකද කරන්න ඕනේ? මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩ දෙකේ වර්ගඵලය හොයාගෙන ඉන්න ඕනේ. නේද? හරි. එහෙනම් ඉස්සරම හොයාගමු කේන්ද්‍රික ඛණ්ඩ දෙකේ වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩ යුගලයේ වර්ගඵලය කොහොමද හොයන්නේ? බලන්නකෝ. කොහොමද හොයන්නේ? 360න් θ πr වර්ගයේ සූත්‍රය. හරිද? එතකොට 360න් θ කියන්නේ කොච්චරක්ද?
අංශක 270ක් 270ක් නේ. හරිද? ඒ වගේ ඊට පස්සේ 5 කියලා කියන්නේ 5 කියන්නේ 7න් 22යි r කියලා කියන්නේ සෙන්ටිමීටර් 7යිනේ. 7 ගුණ කිරීම 7. ඒ වගේ එතකොට යුගල් කීයක්ද? යුගලයක්නේ. ඒ කියන්නේ මේ වගේ දෙන්නෙක්. ඒකින්ද මම දෙකෙන් ගුණ කරනවා. දෙන්නෙක් කියන තමයි දෙකෙන් ගුණ කරන්නේ ඈ. තේරුණා නේද? අය බලන්නකෝ. සම්පූර්ණ වෘත්තයක් නම් දාන සූත්‍රයේ 5r වර්ගය. හැබැයි මෙතන තියෙන පුතේ කේන්ද්‍රික ඛණ්ඩයක්නේ. කේන්ද්‍රික ඛණ්ඩයක් හින්දා 360න් θ දාන්න ඕනේ. හැබැයි θ කෝණය කොච්චරක්ද? අංශක 270ක්. පැහැදිලිද? හරිද? අංශක 270ක කෝණයක්. එහෙනම් අපි 360න් අංශක 270ක් කෝණය දානවා 5r වර්ගය. පැහැදිලිද? හරි. දැන් සුළු කරගෙන යමු. කැල් එකෙන් සුළු කරගෙන යන්න. 7ට 7 කැපුණා. හරිද? ඒකට බිඳුව සුළු වුණා. ඊට පස්සේ වරක් නම් ගන්නකො. 6යි යන 2යි වරක් නම් 7යි. නේද? හරි. සුළු කරගෙන යන්න. sorry 3 වරක් 8 නේද? නම් 8. අමේනේ. නමේ එතකොට. ආයෙ බෙදෙනවනේ. දැන් සුළු වෙනවා ආයෙ. එතනනවා 3 වරක්. ආයෙ 9 12යි 4යි. එතනනවා 3 වරක් 3යි. හරිද? එතනනවා 3 බෙදී 4 කිරීම එතන 22 කිරීම මෙතන 7 කිරීම 2 කියලා. අන්න මෙතන උත්තරේ කීය දෙන්නේ කියලා. සෙල් එකෙන් සුළු කරක් ගාලා. දාන්න පුතේ. දාන සූත්‍රය. sorry ගාන දාන්න ඉක්මනට. හතරේ 230ක් එනවා. ගාන 230යි දෙන්නේ කියලා. වර්ග සෙන්ටිමීටර් කාරුක පුතා හොලක් නෑ නේද? මියුට් එක තියනව නේද? ප්‍රශ්නයක් නම් කියන්න. හරිනේ 230ක් කියලා එනවා. හරි ඔන්න කේන්ද්‍රික ඛණ්ඩ දෙකේ නම් අපි හොයාගත්තා. හරිද? මම හොයාගත්ත එක්කන රතු පාටින් මාක් කරන්න. හරි. ඒත් එකම යට එක්කනත් හරි. හරිද? දැන් ආයෙ මොකක්ද හොයන්න තියෙන්නේ? දැන් මෙතන ඉඳන් වක්‍ර පෘෂ්ඨයක් තියෙනවා පේනවද? මේ වක්‍ර පෘෂ්ඨයක් තියෙනවා මෙතෙන් එනකම්. හරිද? ඒ වක්‍ර පෘෂ්ඨය හොයන්න ඕනේ. right. දැන් ගන්නකො දැන් මම මේක කේන්ද්‍රික ඛණ්ඩ යුගලයේ වර්ගඵලය මම කෙලින්ම දා ගන්නවා. මට ඉඩම දින්න ඈ. එතනවා 200යි කියලා. හරිද? හරි. මම දැන් මේ ටික මකා ගන්නවා. right. ඊගාවට මට ඕනේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. අද වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. ඒ වර්ගඵලය උදාහරණ බලන්නකෝ. හරි. දැන් පුතේ සම්පූර්ණ සිලින්ඩරයක් නම් හොඳට මතක තියාගන්න මෙන්න මෙහෙම එකක් නම්. හරිද? මෙන්න මෙහෙම සම්පූර්ණ සිලින්ඩරයක් නම් හරිද? පතුලේ අරේ R නම් මේක දැන් හිතන්නකෝ මේක 17 එකක්. ඔන්න අම්මා ගෙදරට ගෙනල්ලා තියෙනවා 17 එකක්. මේ 17 එකේ වටේට තියෙනවා ලේබල් එකක්. නේද?
ඔන්න ඔය ලේබල් එක මැද්දෙන් කපලා දිග ඇරපුවාම පුතේ හැදෙන්නේ මෙන්න මේ වගේ ත්‍රිකෝණාශ්‍රයක් නේද? නේද? එතකොට මේ උඩ දිග ඇරිලා තියෙන්නේ මේ බලන්න. මෙන්න මේ උඩ දිග ඇරිලා තියෙන්නේ මේ දිග මෙන්න මේ දිග නේද? මේ වෘත්තයේ වටේ දිග නේද මේ දිග ඇරිලා තියෙන්නේ? පැහැදිලි නේද? එහෙනම් වෘත්තයේ වටේ දිග කියලා කියන්නේ කොහොමද හොයන සූත්‍රය? 2πr 2πr. එතකොට මේ උස තියෙන්නේ උස කියන්නේ h උස තියෙන්නේ. මේ තියෙන්නේ h උස. මේ තියෙන්නේ h උස. එහෙනම් මේ සම්පූර්ණ කොටසේ වර්ගඵලය හොයන්න මොකද කරන්නේ? දිග ගුණ කරනවා පළලෙන්. ඒ කියන්නේ 2πrh. පැහැදිලිනේ? ඔක තමයි අපි වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්න ගන්නෙ. හරිද? හැබැයි මෙතන සම්පූර්ණ වෘත්තයක් නැහැ. තේනවද? ඒ කියන්නේ ඡාප කොටසක් තියෙන්නේ. එහෙනම් මෙතන ඉඳන් මෙහෙම රවුමක් නැති හින්දා 2πr ගන්න බෑ එතෙන්ට. වටේ පරිමිතිය හොයන්න. මොකක්ද ගන්න ඕනේ? 360න් θ 2πr නේද ගන්න ඕනේ. පැහැදිලිද? 360න් θ 2πr නේද? මෙන්න මෙතන මේ ඡාප කොටසේ වටේ දිග වෙන්න ඕනේ. එයා නේද උසෙන් වැඩි කරන්න ඕනේ. උස වෙනස් වෙන්නේ නැහැ නේ. පැහැදිලිද? 1 කියපු දේ තේරුණා කට්ටිය? තේරුණාද? තේරුණාද? තේරුණා නේද? හරි නේද? ඔබන් රේස් හෑන්ඩ් එකක් දාන්නකෝ. තේරුණා නම්? තේරුණාද? එලකිරි. හරි නේද? නියමයි. පිරි. හරි. එහෙනම් පුතේ අපි හොයාගෙන යමු. රයිට්. එහෙනම් මේ ටික ඕනේ නැහනේ. එහෙනම් බලන්නකෝ. රයිට්. අපි හොයාගෙන යමු. එන මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්නේ 360න් θ 2πrh. හරිනේ? 2πr තමා දාන්නේ වටේ දිග හොයන්න. හැබැයි 360න් θ ඒක ගුණ කරන්න ඕන උසෙන්. රයිට්. උත්තරේ එන්නේ 360න් θ කියන්නේ 270යි. ගුණ කිරීම 2 ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම r කියන්නේ 7 h කියන්නේ පුතේ 20යි. රයිට්. හදන්න බලන්න සුළු කරන්න. සුළු කිරීම කරන්න මේ 10න් බෙදුනා. දෙකට දෙවරක් 1යි. 6ට දෙවරක් ගන්න 1යි. එකක් ඉතුරු 16ට 8යි නේද? හරි. ඊට පස්සේ මේ 7ට 4ක් කැපෙනවා. හරිද? මේ දෙවරක් 10යි. හරිද? දෙවරක් එතන ආයෙ කැපෙනවනේ. 18 දෙකෙන් බෙදුවාම 9යි. නේද? ඊට පස්සේ ආයෙ සුළු වෙන්නේ කොහෙද? මේ බලන්න. තුන් වරක් මේ තුන් වරක් 3යි 24 තුන් වරක් 9යි. ආයෙ සුළු වෙනවා නේද? තුන් වරක් 1යි 9ට තුන් වරක් 3යි. ඉතුරු වෙන ටික ලියාගමු. එතනින් 3 ඉතුරු වුණා. බලන්නකෝ. ආලා මෙතනින් 3 ඉතුරු වුණා. ගුණ කිරීම යට කවුරුවත් නැහනේ. එතන 22 ගුණ කිරීම එතන 10. රයිට්. එතකොට මෙතන 66යි 10න් ගුණ කරමුම 660යි. වර්ග සෙන්ටිමීටර 660ක් දෙන්නේ. බලන්න උත්තරේ හරියද කියලා. බලන්න 660ක් දෙන්නේ කියලා. බලන්න අපේ පුතාලා උත්තරේ ගන්න. තනියම සුළු කරලා උත්තරේ ගන්න. කැල්ලකින් සුළු කරන්න පුළුවන්. ඔහොම මං වගේ කප දඟලන්න ඕනේ නැහැ. ඔයාලා කැල්ලකින් ගන්න උත්තරේ. හරිද? කැල්ලකේ ගහලා උත්තරේ ගන්න. මං ඔයාලට කැල්ල එකක් කිව්වා. ඒක මේ ඇප් එක දාගත්තද? කැල්ල එකක් කිව්වේ නැද්ද? කැල්ල එකක් තියෙනවා ඔයාලගේ මේ ෆෝන් එකේ ඇප් ස්ටෝර් එකේ. අද දන්නවද? n calc fx කියලා. සුපාට බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන කැල්ල එක මම ඒක දාන්නම්. ඩවුන්ලෝඩ් කරගන්න මේක ලේසි. සයන්ටිෆික් කැල්ල එකක් මේක භාවිතා කරලා අපිට අන් ටික හදන්න පුළුවන්. හරිද? calc fx.
අන්න මේ උත්තරේ දාව කියලා. දාව කියලා. හදන්න ඕනේ දැන් ඈ. හරියද 660ක් එනවා නේද? අකිත් මේ ආවේ නැද්ද? දසුන් ඉරව නේද? හරි 660ක් කියලා එනවා. හරි දාගන්න ඈ. මම මෙතන දාගන්නම් 660යි කියලා. 600 කියලා. හරිද? තාම නෑ. තාම හරියට හදලා නෑ. හරි. හරි. ඊට පස්සේ අපිට හොයන්න ඕනේ මොකද්ද? දැන් මෙතනින් මේ කපලානේ තියෙන්නේ. සුජුකෝණාශ්‍රාකාර කොටස් දෙකක් නේ තියෙන්නේ. එහෙනම් මෙතන මැද කපලා තියෙන සුජුකෝණාශ්‍රාකාර කොටස් දෙකේ වර්ගඵලය හොයන්න ඕනේ. අද මුහුණත් වලයේ වර්ගඵලය right බලන්න කොහොමද බලන්නේ කියලා. ඒක දිග ගුණ කිරීම පළල. හරිද? දිග ගුණ කිරීම පළල ඒ වගේ කී දෙනෙක් ඉන්නවද? දෙන්නෙක් ඉන්නවා. ඒක නම් දෙකෙන් ගුණ කරන්න. දිග වෙන්න ඕනේ සෙන්ටිමීටර 20යි. පළල වෙන්න ඕනේ සෙන්ටිමීටර 7යි. හරිනේ? දිග බේම් පළල. පළල කියන්නේ අරයට සමානයිනේ. පැහැදිලි නේද? අරයට සමානයි. ඒ වගේ දෙන්නෙක්. ඒ දෙන්නෙක්. හරිද? දෙවරක් දෙක 4යි. 40 ගුණ කිරීම 7 7 14 21 28 28යි බින්දු 280යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා යා. ඒ වර්ග සෙන්ටිමීටර 280යි වර්ග සෙන්ටිමීටර. හරිද? හරි. දාගන්නකෝ. එහෙනම් අවසානට දැන් මකනවා ඈ. දාගන්න. නිසා මුළු පුෂ්ටික වර්ගඵලය මුළු ටික වර්ගඵලය ගන්නේ අර ඔක්කොම එකතු කරන්න. 30 ධන 600 ධන 280 හරිද? ඔක්කොම එකතු කරපුවාම කීයද එන්නේ? මන් දාන්න උත්තරේ. ඔක්කොම එකතු කරපුවා ඉතින් දාන්න. ධන 660 ධන 280 171යි. යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා මුළු පෘෂ්ඨික වර්ගඵලය. පැහැදිලිද? වර්ගඵලය ලස්සනට එනවා. හරිද? ටක් ගාලා දාගන්න අපිට ඉඳන් හදාගෙන යන්න ඕනේ. දැන් අපේ අනිත් යාළුවන්ට දැන් රෙකෝඩින් දාන්න නැහැ මෙතන පස්සේ. හරිද? ඔයාලටත් එහෙමයි රෙකෝඩින් කර දෙනවා. හරිද? අද කරලා කිව්වා කියලා කට්ටියට රෙකෝඩින් අන්නේ. හරි? යටේ තමයිනේ අනිවාර්යෙන් ලයින් එක ලයිව් ඉන්න ඕනේ ක්ලාස් එකේ.
හරි. ඊට පස්සේ ටියුට් එකට යමු. හදාගන්න. ඊට පස්සේ යමු 12 වෙනි පිටුවට. ගන්න 12 වෙනි පිටුව 12 වෙනි පිටුව තව හොඳ ගැටලුවක් තියෙනවා. හරිද? අන්නේ මෙන්න මෙහෙම කෑල්ලක් තියෙනවා. කියන්නේ මෙහෙම වස්තුවක් තියෙනවා. එයාගේ මුළු පෘෂ්ඨික වර්ගඵලයයි පරිමාවයි. හරිද? එයාගේ මුළු වර්ගඵලයයි පරිමාවයි. රූප සටහන අඳින්න. හරි? right. බලන්න කොහොමද රූප සටහන එන්නේ කියලා. right. මම හදන්න. හරිද? රූප සටහනක් තියෙන්නේ. දීලා තියෙන දත්ත ටික මම ලියන්නම්. මෙතන දිග දීලා තියෙනවා. එයා 6 සෙන්ටිමීටර්. ඊට පස්සේ මෙතන මධ්‍ය ලක්ෂයේ ඉඳන් මෙතන දිග දීලා තියෙනවා. එයත් 7 සෙන්ටිමීටර්. හරිද? ඊට පස්සේ මේ මුළු දිග දීලා තියෙනවා. මෙතෙන් දිග දීලා තියෙනවා. right? දිග දීලා තියෙනවා. අපුතේ 6 සෙන්ටිමීටර් තියෙන්නේ. බලන්නකො මුළු වර්ගඵලය හොයන්න. කොහොමද හොයන්න තියෙන්නේ? හොයන්න තියෙන්නේ. සංකල්පය ගොඩ නගා ගන්න. නගාගෙන හදන්න. එන්න මේ වගේ මුහුණක් දෙකක් තියෙනවා. දැන් මෙයාගේ හොයලා පිටිපස්ස හොයන්න ඕනේ. හරිද? ඊපස්සේ ත්‍රිකෝණාශ්‍රාකාර කොටස් දෙකක් තියෙනවා. එනවනේ. ඊට පස්සේ මෙතන විශාල වක්‍ර පෘෂ්ඨයක් තියෙනවා. අර්ධ වක්‍ර පෘෂ්ඨයක් තියෙනවා. right? හරි. කොහොමද හොයන්නේ? කොහොමද හොයන්නේ? දැන් මෙන්න මේ කෑල්ලේ වර්ගඵලය හොයන්න නම් අන්නකො. මේ කොටසේ වර්ගඵලය හොයන්න නම් අපිට යන්න පුළුවන් කොහොමද? එකක් ඇන්දොත් අර්ධ වෘත්තයක් ඇන්දොත් එහෙම පුතේ ගන්නකො. අර්ධ වෘත්තයක් ඇන්දොත් එහෙම හරිද? ඊට පස්සේ මෙතනත් චූටි අර්ධ වෘත්තයක් නේ තියෙන්නේ. නේද? මේ ටිකනේ ඔය 7යි කියලා කියන්නේ. මෙතන ඉඳන් මෙතෙන්ට අරගෙන ඔය 7යි කියලා කියන්නේ මෙයාගෙත්. එහෙනම්
විශාල අර්ධ වෘත්තයේ වර්ගඵලයෙන් කුඩා අර්ධ වෘත්තයේ වර්ගඵලය අඩු කරපුවාම අපිට එනවා නේද පුතේ ඉතුරු වෙන කොටසේ වර්ගඵලය. මේ ඉතුරු වෙන කොටසේ වර්ගඵලය එනවා නේද අපිට. නේද? එහෙනම් මොකද්ද කරන්න ඕනේ? එහෙනම් අපි මේ විදිහට හදාගෙන යමු. ගන්නකො. රයිට්. මෙයාව A කියලා දානවා. A කියලා දානවා. ඒ කොටසේ වර්ගඵලය හොයන්න යන්නේ. වල වර්ගඵලය හොයන්නේ කොහොමද? විශාල අර්ධ ඒ වර්ගඵලයෙන් අඩු කරන්න ඕනේ. අර්ධ ඒ වර්ගඵලය. පැහැදිලිද? විශාල අර්ධ වෘත්ත වෙන්න ඕනේ. හරිනේ? රයිට්. බලමු ආදේශ කරමු. විශාල අර්ධ වෘත්තයේ වර්ගඵලය එන්න ඕනේ. දෙකෙන් එකයි πr1 වර්ග අඩු කිරීම. කුඩා අර්ධ වෘත්තයේ එන්න ඕනේ දෙකෙන් එකයි πr2 ගේ වර්ගය. පැහැදිලි? දැන් දෙකෙන් එකයි π කියන්නේ පුතේ 7න් 22 R1 කියලා කියන්නේ විශාල අර්ධ වෘත්තය. කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ටම. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට 7යි, එතන ඉඳන් තවත් 7ක් යන්න ඕනේ. 7යි 7යි 14යි. 14 වර්ගය. රයිට්. අඩු වෙන්න ඕනේ. දෙකෙන් එක ගුණ කිරීම 5 කියන්නේ 7න් 22 ගුණ කිරීම R2 කියලා කියන්නේ කුඩා අර්ධ වෘත්තයේ අරය. එයා 7යි. එයාගේ වර්ගය. පැහැදිලිද වැඩි? පැහැදිලිද? පැහැදිලිද? අවුලක් නැහැනේ. පැහැදිලිද? හරි. සුළු කරගෙන යමු දැන් පුතේ. සුළු කරගෙන යමු. O level ගණන් ටිකක් මේ තියෙන්නේ ඈ. 2ට 1යි 22ට දෙවරක් 11යි. හරිද? එතන 14ට කැපිලා යනවා. 14 වරක් 14 බලලා කපලා දාන්නකෝ. ඉතින් බලන්නකෝ. ඉතින් මෙතන බලන්නකෝ කැල් එකෙන් ගන්නකෝ. එතන ඕන 7ට 1යි 14ට 4ක් 2යි දෙවරක් 14 එන්න ඕනේ. වරක් 4 එන්න ඕනේ. 8යි නේද? දුකිරීම. එතන ආයෙත් එහා පැත්තෙත් කපන්න මේ විදිහටම. 1ට දෙවරක් 1යි 22ට දෙවරක් 11යි. 4ට 4ක් 1යිනේ 7යි එතකොට උත්තරේ එන්නේ. 4ක් 4 49 49 7ෙන් බෙදුවාම 7යි නෙන්නේ. 7යි එන්නේ. 28 28න් 7ක් ගිහපුවම කීයද? 21යි. 21යි සෙන්ටිමීටර්. අද වර්ග සෙන්ටිමීටර් 21ක් කියලා එනවා A වල. ඒ කොටසේ වර්ගඵලය. හරිද? ඒ කොටසේ වර්ගඵලය සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර 1යි කියලා එන්නේ. හරි? හදාගන්න පුතේ. මොකක්ද හදාගන්න? හදාගන්න රේස් හෑන්ඩ් එකක් දාන්න. හරිද? ඉවරද? එහෙමයි. රයිට්. එහෙනම් මම කරනවා ඈ. ස්ක්‍රීන්ෂොට් එකක් කරේ ගහගන්න. හරිද? මම කරනවා මේ ටික. රයිට්. ඒකට 21යි කියලා නෙන්නේ. අද 21යි කියලා ආවේ. ඒ කොටසේ වර්ගඵලය 21යි නම් හරිද? ඒ කොටසෙයි එහා පැත්තේ තියෙනවා B කොටස. ඒ වගේ දෙකක වර්ගඵලය කොහොමද ගන්නෙ? B වල වර්ගඵලය සමයි
එක කිරීම 2 මානයිකද 40යි වර්ග සෙන්ටිමීටර්. හරිද? මේ පැත්තේ A ආ පැත්තේ B කියලා ගමු අපි. හරි? right. ඊට පස්සේ තියෙන පැති මොනවද? මෙන්න මේ වක්‍ර පෘෂ්ඨය. මේ වක්‍ර පෘෂ්ඨය මම ගන්නවා ගාවට. යා C කියලා ගන්නවා. C කියලා ගන්නවා. C කියලා ගන්නවා. C කියන්නේ විශාල වක්‍ර පෘෂ්ඨය. කියන්නේ විශාල වක්‍ර පෘෂ්ඨය. ගන්නවා. ඊට වනවා විශාල අර්ධ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. හරි. විශාල අර්ධ වක්‍ර පෘෂ්ඨයක් නේ තියෙන්නේ. කොහොමද ගන්නෙ? මෙතන ඉඳන් මෙතෙන්ට දිග ගුණ කරනවා මෙන්න මේ පළලෙන්. පළල 20යි. මෙතෙන් ඉඳන් මෙතෙන් දිග හොයන්න කොහමද? භාගයයි 2πr. පැහැදිලිද? නම් ගන්නේ භාගයක් 2πr ගුණ කරනවා 10. 10. ගන්න දෙකට දෙක කැපිලා යනවා. 7න් 22 වැඩි කිරීම r කියන්නේ 7යිනේ. සෝරි 7යි නෙමෙයි 14යි නේද? එතන ඉඳන් මෙතන 7යි, එතන ඉඳන් මෙතන 17යි. ඒ කියන්නේ 14යි. ගුණ කිරීම h කියන්නේ පුතේ 20යි. හරි? right. සුළු කරලා දාමු 4 4ක් 1යි 14 4ක් 2යි. ඉතින් එනවා 44 වීම 20 කියලා. දෙවරක් දෙකේ ඒවා දෙකක් 44යි. එතන 88යි බිඳුවයි. 880යි වර්ග සෙන්ටිමීටර කියලා උත්තරේ එනවා. හරිද? ඕම් විශාල අර්ධ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. ටක් ගාලා දාගන්න. විශාල අර්ධ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. විශාල අර්ධ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. ගට් එක 800යි වර්ග සෙන්ටිමීටර. right. අතයින් නේද? right. දාන්න. ආවා වර්ග සෙන්ටිමීටර කියලා. පැහැදිලිද? හරි. ඊගාවට ඕනේ පුතේ කුඩා අර්ධ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. අද්ද අර්ධ වක්‍රයේ වර්ගඵලය. ගන්න. මොකද ගන්නෙ? අර වගේම තමයි. මේ පෘෂ්ඨයනේ. මේ තියෙන්නේ. යා D කියලා දාගමුකෝ. D. අඩි. D තමයි හොයන්න යන්නේ. පැහැදිලිද? හරි. D හොයන්න මොකද කරන්නේ? මේ කුඩා අර්ධ වෘත්තයේ පරිමිතිය හොයලා පරිමිතිය කියන්නේ චාප දුර නෙමෙයි තියෙන්නේ. චාප දුර හොයලා එයා උසෙන් වැඩි කරන්න. උස වෙනස් වෙන්නේ නැහැ සෙන්ටිමීටර 20මයි. හරිද? දෙකෙන් එකයි r 2r නේද? 5r නේ. 2r h. right? දෙකට දෙක සුළු වෙනවා. 5 කියන්නේ 7න් 22 ගුණ කිරීම r කියන්නේ පුතේ අරය එයාගේ 7යි අරයා කියන්නේ 14 එයාගේ 7යි h කියන්නේ සෙන්ටිමීටර 20යි. හරිද? ඒතර 4 7 සුළු වෙනවා. දෙවරක් 22 ඒවා 20ක් දෙවරක් 22 44යි. එකට බිඳුවක් එනවා. බිඳුවක් එනවා. 440යි වර්ග සෙන්ටිමීටර වෙනවා. හදා ගන්න 440 වර්ග සෙන්ටිමීටර 440යි. right? 440
බලන්න එතෙන්කන් තේරුණාද? ඉතුරු ටික පුතේ ඊගොඩ තියෙන මොකද්ද? ත්‍රිකෝණාශ්‍රාකාර කොටස් දෙකක්. නේ? යා E F ආශ්‍රාකාර කොටස් දෙකක් තියෙනවා. F අද බලන්න. ත්‍රිකෝණාශ්‍රාකාර කොටස් යුගලයක් තියෙනවා. අද බලන්න. පට ගාලා හදන්න ඕනේ. හරි මුළු පෘෂ්ඨික වර්ගඵලය හොයන්න ඊට පස්සේ ওই ටික මුල් සම්පූර්ණයෙන් එකතු කරලා දාන්නකො පුතේ. අර්ථ වක්‍ර පෘෂ්ඨ හොයාගත්තානේ. ඒකත් හදාගන්න ටක් ගාලා නේ ත්‍රිකෝණාශ්‍රාකාර කොටස් දෙකේ වර්ගඵලය. ප්‍රශ්න නැත්තම් මුහුණත්. ඒකයි වගේනේ මුහුණත් කියලා. ඒ ඵලය සමානයි. බලන්න කොහොමද ගන්නෙ? දිග ගුණ කිරීම පළල දිග ගුණ කිරීම පළලනේ. බලන්න. දිග තියෙනවා සෙන්ටිමීටර 20ක්. පළල තියෙනවා සෙන්ටිමීටර 7ක්. ඒ වගේ කොටස් යුගල් දෙකක් තියෙනවා. හරිද? 7 තරක් දෙක 14යි. 14 ඒවා දෙකක් 28යි. 10න් ගුණ කරාම බිඳුවයි. මේ කොටස් යුගලයම වර්ග සෙන්ටිමීටර වලින් එනවා. හරිද? යි සෙන්ටිමීටර්. හරි නේද? ඒ උත්තරේ දාන්න. අනීම හදලා උත්තරේ ටික දාන්න ඕනේ. හරි? ඒ නිසා මෙම රූපයේ මුළු ටික වර්ගඵලය පෘෂ්ඨික වර්ගඵලය සමානයි. මොකද ගන්නේ? A සහ B කොටස් දෙකේ ඉදාවේ 420යි 420යි ගන්න. කො AB මේ මුහුණතයි එහා පැත්තේ පැත්තෙම තියෙන මුහුණතයි. ඊට පස්සේ විශාල අර්ධ වෘත්තය මෙන්න වටේට තියෙනවා විශාල අර්ධ වෘත්තය. කීයද? 880යි. ගන්න 880යි. ගන්න. ඊට පස්සේ කුඩා අර්ධ වක්‍ර පෘෂ්ඨයේ මෙන්න කවුද D කොටස? කීයද? 440යි. ගන්න. ඊට පස්සේ පුතේ ත්‍රිකෝණාශ්‍රාකාර කොටස් දෙක කීයද? 280යි. හරි. ඉතින් දාන්න කීයද කියලා? 1642යිද? ඇවිල්ලා තියෙනවා පුතේ බලන්න ලක්ෂ්මී. අනිත් දරුවා නිව් කවුද දාන්න බලන්න. 420ක් නෙමෙයි දාවේ. මොකද? B කොටස් දෙකේ A දෙකේ කී දාවේ? හරියට දාලා නැහැ මේ. කී දෙන්නේ 21 ඒවා 42යි නේද? 42යි නේ. 42 නේ. හරි නේද? ඔව් 21 ඒවා දෙකක් නේ 42යි නේ.
හරි. හරි නේද? කොහොම 1642ක් යනවා. 1642යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා නියමයි. හරිනේ? හරි. එතකොට කල්පනා කරලා මෙයාගේ පරිමාව හොයලා දෙන්න මට දෙන්න. ඔය කට්ටිය හොයන්න බෑ. පරිමාව හොයන්න. කට්ටියම හොයන්න. යසුව එකක් ආවා. හරි. පරිමාව පුතේ දැන් මට හොයලා දෙන්න. දැන් ඔන්න මුළු පෘෂ්ඨ වර්ගඵලය ඇවිල්ලා තියෙනවා. බලලා හොයලා දෙන්න. right. පරිමාව හොයමු. පරිමාව හොයන්න. හරි. පරිමාව හොයන්න පුතේ මොකද කරන්න ඕනේ? බලන්න. පරිමාව හොයන්නයි දැන් යන්නේ. එතන බලන්නකෝ. මෙතන විශාල සිලින්ඩරයක් තියෙනවා පේනවද? දැන් මෙයා සම්පූර්ණයෙන් මෙහෙම රවුමක් හැදුනොත් එහෙම සිලින්ඩරයක්. දැන් තියෙන්නේ අර්ධ සිලින්ඩරයක්. මෙන්න මෙහෙම අර්ධ සිලින්ඩරයක් තියෙනවා විශාල අර්ධ සිලින්ඩරයක් තියෙනවා. ඒක මැද්දෑවෙන් කුඩා අර්ධ සිලින්ඩරයක් හාරලා අයින් කරලා. නේද? විශාල අර්ධ සිලින්ඩරයේ මැදින් කුඩා අර්ධ සිලින්ඩරයක් හාරලා අයින් කරලා. අර්ධ සිලින්ඩරයක්. පැහැදිලිද? අර්ධ සිලින්ඩරයක් තමයි හාරලා අයින් කරලා තියෙන්නේ. එහෙනම් අපි ඉස්සරවම විශාල අර්ධ සිලින්ඩරයේ පරිමාව හොයමු. ඊට පස්සේ කුඩා අර්ධ සිලින්ඩරයේ පරිමාවත් හොයමු. විශාල අර්ධ සිලින්ඩරයේ පරිමාවෙන් කුඩා අර්ධ සිලින්ඩරයේ පරිමාව අයින් කරමු. හරිද? ඔන්න සංකල්පය. පැහැදිලිද? ඒ විදිහට සංකල්පයක් ගොඩනගා ගන්න. හරි? රයිට්. එහෙනම් වැඩේ කරමුකෝ. බලන්න. විශාල අර්ධ සිලින්ඩරයේ පරිමාව ගන්න යමු. රයිට් හොයමු. මොකද ගන්නේ? පතුලේ හරස්කඩ වැඩි කරනවා උසින්. දෙකෙන් එකයි හරස්කඩ වර්ගඵලය 5r වර්ග වැඩි කරන්න ඕන උසින්. රයිට්. දෙකෙන් එක වැඩි කිරීම 5 කියන්නේ 7න් 22 වැඩි කිරීම r එනවා පුතේ මෙතන කීයයි කියලාද 14යි. 14 ගුණ කිරීම 14 වැඩි කිරීම h කියන්නේ කීයද 20යි. රයිට් සුළු කරලා දාමු. සුළු කරලා දාන්න. 4 4ක් එකයි 14 4ක් 2යි. එකට එකයි මේ දෙකට එකයි. ඉතරේ ගන්නකො දෙකේව 14ක්. ගන්න 22 ගුණ කිරීම 14 කිරීම 20 ඉතුරු වෙනවා. රයිට්. දැන් උත්තරේ මෙතන කීයද එන්නේ? බලන්න විශාල එක්කෙනා පරිමාව. කීම 14 කීම 6160යි. හරි නේද? 6160ක් කියලා එනවා
ඝන සෙන්ටිමීටර. හරිද? බලන්න උත්තරය ආවද කියලා. 6000යි ඝන සෙන්ටිමීටර ආවද කියලා බලන්න. බලන්න ආවද කියලා. ඔව් නේද? right. අනිත් දරුවෝ ටික හරි. එහෙනම් ඔහොම කුඩා අර්ධ සිලින්ඩරෙත් වන්නකො. ඔහොම කුඩා අර්ධ සිලින්ඩරෙත් වන්න. අර්ධ සිලින්ඩරේ පරිමාවත් හරි 6160ක් කියලා ආවා. හරිද? මම දැන් මේක කප් මකනවා. හදන්න right. ඊකට අද කුඩා අර්ධ තරයේ පරිමාව හොයමු. කොහොමද ගන්නෙ? අර වගේම තමයි. අර්ධනේ දෙකෙන් එකයි πr වර්ග h. දෙකෙන් එක වැඩි කිරීම දැන් 22 වැඩි කිරීම එතන අරේ පුතේ 7යි. ගුණ කිරීම 7 වැඩි කිරීම 20. right? අපල දාමු. 7ට 4ක් 1යි. කැපෙනවා. 2ට දෙවරක් 1යි 22ට දෙවරක් 11යි. හරිනේ? ඉතුරු වෙන්නේ කවුද බලන්නකෝ. ඉතුරු වෙනවා 11 ගුණ කිරීම 4ක් 2 14යිනේ. එතකොට 140යි කියලා ඉතුරු වෙනවා. හරිද? එතකොට උත්තරේ එනවා 12 වරක් 140 කියලා බලන්න. 12 වරක් 140. 1540යි. 1540යි ඝන සෙන්ටිමීටර කියලා එනවා. ගන්නකො. 1530යි ඝන සෙන්ටිමීටර එනවා. right? 1530යි ඝන සෙන්ටිමීටර ආවා. නියමයි දසුන් එළකිරි. right? මොකද කරන්න ඕනේ? නිසා රූපයේ වස්තුවේ යක් නෙමෙයිනේ වස්තුවක්නේ. වස්තුවේ පරිමාව මොකද කරන්න ඕනේ? 6160න් දු කරනවා 1540ක්. ඒ උත්තරේ කීයද දෙන්න බලන්න. අන උත්තරේ කීයද දෙන්නේ? 6000 4600 4000 නියමයි ඈ ඝන සෙන්ටිමීටර. අන්න ඒ විදිහට මාත් එක්ක එක දිගට හදන්න ඕනේ ගණන්. තමා අපිට අන්තිමේදී ඉරි වැඩ්ඩු ටිකක් බිහි කරන්න පුළුවන් වෙන්නේ. හරිද? ඊට එක දිගට වැඩ ටික කරගෙන යන්න. හරිද? අපිට ප්‍රශ්න එන්න පුළුවන් එක අත්තන්න බෑනේ. හැබැයි වැඩ කරන වෙලාවට වැඩ කරන්න. හරි? අපිට එක දිගට මේ ටාගට් එකට යන්න පුළුවන්. right. ඊට පස්සේ එන්න පුතේ 7 වෙනි ගැටලුවට. 7 වෙනි ගැටලුවට එන්න. ඒ ගණන් ටික හදන්න ඕනේ. 7 වෙනි ගැටලුව. ගැටලු අංක 6ේම පාර්ට් එකක් මෙයා නේද? මෙයාගේ පරිමාව හොයන්න දන්නවනේ. ටක් ගාලා හොයන්නකෝ මෙයාගේ පරිමාව. මෙයාගේ පරිමාව හොයන්නකෝ. මෙයාගේ පරිමාව විතරක් හොයන්න. පරිමාව. අර පෘෂ්ඨ වර්ග බලය හොයන්න අවුලක් නැහැ නේ. මෙතන r කියලා දාගන්න. නෑ මේක ඕනේ නැහැ. මේක ඕනේ නැහැ. ඒකට සූට් එකක් හදාගන්න තියෙන්නේ. මේක දාගන්නකෝ මෙන්න මෙහෙම. පරිමාව හොයන හැටි දාගන්න. මෙතන r කියලා දාගන්න. අන්නේ i
පතුලේ වර්ගඵලය වැඩි කිරීම ලම්බ උස. දාගමු 5r වර්ග ගුණ ඉමේජ් 3යි 5r වර්ග h කියලා. පැහැදිලිද? ආව කොටු කරගන්න. ආවත් කොටු කරගන්න. පරිමාවන්නේ v කියලා දාගන්න. ඊට පස්සේ වර්ගඵලය හොයන්නේ කොහොමද? වර්ගඵලය කොහොමද හොයන්නේ? වර්ගඵලය සමානයි පතුලේ වර්ගඵලයට එකතු කරන්න ඕනේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. right? පතුලේ වර්ගඵලය කියන්නේ පුතේ වෘත්තයක්. එයා 5r වර්ග ධන වක්‍ර පෘෂ්ඨය මේ බලන්න මේ වටේට හේතුවේ. එයා එනවා පුතේ 5rl කියලා කියන්නේ ඇල උස. හරිද? නෝකත් දාගෙන කොටු කරගන්න. දෙක නම් පුතේ අමතක කරන්න එපා. හරිද? එපා. ඔයාලට අර ෆෝම් බෝඩ් එකක් අරගෙන හරිද? ෆෝම් බෝඩ් එකක් අරගෙන මේ අර ඩිමයි කොලයක් අලවලා ස්ටිකි නෝට් කියලා જાතියක් තියෙනවා ඔය මේ කඩවල වල. අන්න ස්ටිකි නෝට් එකක් අරගෙන රූපේ ඇඳා සූත්‍රය ලිව්වා එලෙව්වා. ලස්සනට හදාගන්න. හරිද? හරි. ටග් ගාලා දාගන්නකො. හරි කීපයක් දෙන්න ටග් ගාලා දාගන්න. හරිද පුතේ? හරි. ඊළඟ ගානට යමු. right. ඊළඟ ගාන. ගැටලු අංක 7. ටියුට් එකට යන්න. ටියුට් එකේ තමයි හදන්න දැන් ඈ. හරි. වෘත්තාකාර ආධාරකයේ සෙන්ටිමීටර 21ක් ඌද ඒ කියන්නේ අරය නේද? සෙන්ටිමීටර් 21ක් ඌද. ඒ කියන්නේ වෘත්තාකාර ආධාරකයේ අරය එතන අරය කියලා දාගන්න. සෙන්ටිමීටර 21ක් ඌද ලම්බ උස සෙන්ටිමීටර් 30ක් ඌද ඝන සුජු කේතුවක පෘෂ්ඨ වර්ගඵලය සහ පරිමාව සොයන්න. පුතේ මෙන්න මෙතන මේ අරය පටලලා දාලා තියෙන්නේ. ඒක හරියට හදාගන්නකෝ. මෙතන r සමානයි 30යි කියලා දාලා තියෙන්නේ. එතන r සමානයි 21යි කියලා දාගන්න. මීටර්. අර ලම්බ උස 30යි. හරි. පුතේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්න කියලා තියෙනවා. පෘෂ්ඨ වර්ගඵලයයි පරිමාවයි හොයන්න කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා මෙමක හේතුවේ සමමිතිකා ඉස්සරම මේක හොයන්න කලින් අර පෘෂ්ඨ වර්ගඵලයයි පරිමාවයි හොයන්නකෝ. right. and උටක් ගාලා
නාරය 1යි ලම්බ උසයි. හරිද? මොකද මුළු පෘෂ්ඨික වර්ගඵලය හොයන්නේ. මුළු පෘෂ්ඨික වර්ගඵලය. වර්ගඵලය කොහොමද ගන්නෙ? පතුලේ වර්ගඵලය දන වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. නේද? පතුලේ ඵලය ධන වක්‍ර වර්ගඵලය. right. පතුලේ වර්ගඵලය 5r වර්ග. පතුලේ වර්ගඵලය 5rl. හරි. දැන් මෙතන ඇලවුසක් හොයාගන්න වෙනවනේ අපිට. l තියෙනවනේ. l තියෙන ඉඳ ඇලවුස හොයන්න වෙනවා. l ඒ කියන්නේ ඇලවුස කියන්නේ මෙන්න මෙයා. මේ ඇලවුස හොයාගන්න වෙනවා. මේ ඇලවුස හොයන්න වෙනවා. හරිද? මෙන්න මේ ඇලවුස l හොයන්න වෙනවා. හරිද? ලම්බෝස 30යි. මෙන්න මෙයා මෙතන අංශක 90යිනේ. එහෙනම් මෙතන සුජුකෝණී ත්‍රිකෝණයක් හැදෙන්න බලන්නකෝ. මෙතන 21යි. මෙයා 30යි. නම් මෙයා l මොකද හොයන්නේ? පිටක් ගාලා හොයමු. 30 වර්ගය ධන එකේ වර්ගය සමාන වෙනවා l ගේ වර්ගයට. හරිද? නම් 3 9යි 0.2යි. මෙතන බලන්නකෝ ටක් ගාලා උත්තරේ කී දෙන්නේ කියලා. l සමානයි 30 වර්ගය ධන එකේ වර්ගයේ වර්ගමූලය. ටක් ගාලා බලන්න උත්තරේ. බලන්න උත්තරේ. ගන්න පුළුවන්. ඒ වගේ 3 3 9 900යිනේ. වර්ගය බලන්නකෝ. 441යි. 441 එකතු කරන්න 900ක් 1341 වර්ගමූලය 6.61යි. 6.6යි කියලා ගන්නකෝ. 6.6යි සෙන්ටිමීටර කියලා ගන්නකෝ. 6.6යි. right? එන්න දාගමු. 5r වර්ග 5 කියන්නේ 7න් 1 කිරීම r කියන්නේ 21නේ 21ේ වර්ගය ධන 5 කියන්නේ ආයෙත් 7න් 22 r කියන්නේ 21 l කියන්නේ 36.6 6.6 හරි කියන්නේ ඉතිරිටක් ගාලා දාන්න පුතාලා තනියම හදන්න පුළුවන් දැන් ඈ එතනවා 1300 6යි කියලා 1300 6යි අන 4 1යි මෙතන 3යිනේ ඒක ගුණ කිරීම 6.6 6 1415යි 1415යි දක්ම 6යි right ඉතින් බලන්න මෙතන කොට එකතු කරන්න 1386ක් 801.6යි 801යි .6යි
දැන් පුතේ පරිමාව හොයන්න තනියම. ඔබන්න මේ උත්තරේ ආපු කට්ටිය. උත්තරේ ආවද? 3801.6ක් ආවද? ආවනේ. පොඩ්ඩෝ. ආවද? අසුන්. හරි නේද? හරි. එහෙනම් සෙට් එක. හදන්න බලන්න පරිමාව. තනියම පරිමාව හොයන්න. ඊළඟ කොටසට යන්න කලින්. තනියම හොයන්න පරිමාව. පරිමාව. පරිමාවත් හොයලා. පරිමාවත් හොයලාද? පරිමාවත් හොයලා. 8 හරි. අපිට වැඩ පරිමාව හොයන්න මෙයා වැඩකුත් නෑනේ. නැත් අයින් කරා. හරිද? right. පරිමාව සමානයි පතුලිය වර්ගඵලය වැඩි කරනවා ලම්බ උසෙන්. පතුලිය වර්ගඵලය 5r වර්ග h. 5 කියන්නේ 7න් 1 වැඩි කිරීම r කියන්නේ 21 කිරීම 1 වැඩි කිරීම h කියන්නේ 30යි. කොට මේ වාන්නකො කැපිලා යනවා. 7ට 7 වරක් 1යි 21ට 7 වරක් 3යි. කොට උත්තරේ බලන්නකෝ. වරක් මෙතන 3 6යි 66 වැඩි කිරීම 3 වරක් 1 3යි 3 වරක් 2 6යි බිංදුවයි. හරිද? 66 වැඩි කිරීම 630. 66 වැඩි කිරීම 630. 41580යිද? 41580යි සෙන්ටිමීටර් කියලා තියෙනවා. බලන්න හරිද කියලා. 41000 4580ද? අපිත් මේ මෙච්චර කණක් ආවා. බලන්න පොඩ්ඩක්. මොකද්ද මට වැරදුනේ? Here. සොරි. තුනෙන් එක දාලා නෑනේ. යන්න ඕන තුනෙන්. 13860යි. හෝ මෙතන මම තුනෙන් එක දාලා නෑ නේද? අරගෙන. දාන්න ඕන තුනෙන් එක. දාන්නත් එපේ. එතකොට මෙතන 3ට 3 කැපෙනවනේ. 1යි 1යි. ඒතර උත්තරේ එනවා කීයද? 13800 හරි. ඊගාවට බලන්නකෝ. මෙම කේතුවේ සමමිතික අක්ෂයට ලම්බ වූ තලයක් මගින් ලම්බ උස සෙන්ටිමීටර් 20ක කේතුආකාර කොටසක් කපා ඉවත් කළ පසු ඉදිරි කොටසේ පරිමාව. ඒ කියන්නේ මොකද කරන්නේ? මේ කොන කපනවලු. හරිද? 20ක කොටසකින් කපනවලු බීම් එක. මෙන්න මේ හරියෙන් කපනවා කිය. හරියෙන් කපනවා.
හරියෙන් කපනවා. හරිද? ඒකට උස නම් මෙතෙන්ට සෙන්ටිමීටර 20ක ලම්බක උසක් තමයි කපන්නේ. ඉතුරු වෙන කොටසේ පරිමාවයි අහන්නේ. හදන්න බලන්න. ඉතින් හිතලා හදන්න බලන්න. ටයිම් එකක් දෙන්නම් ඈ. විනාඩි 5ක් දෙන්නම් ටක් ගාලා හදන්න.
කොහොමද හැදුවේ? හරි. බලමු. දැන් මෙතන සංකල්පයක් ගොඩනගා ගත්තද? සංකල්පය කොහොමද ආවේ? මේ බලන්න. මෙතන වෙන්න ඕනේ විශාල කේතුවේ පරිමාවෙන් කුඩා කේතුවේ පරිමාව අඩු කරන්නනේ. නේද? විශාල කේතුවේ පරිමාව අපි හොයාගත්තා. නේද? 13860ක් කියලා ආවා. නේද? හරි. කුඩා කේතුවේ පරිමාව හොයන්න කුඩා කේතුවේ අරය ඕනේ. හැබැයි අරය මෙතන නැහැ. හැබැයි මෙතන පොඩි ඉතියක් තියෙනවා. බලන්නකො සමරූපී ත්‍රිකෝණ ටික බලන්නකො මේක. බලන්න. එතන බලන්න ඇන්දොත් ලම්බ උස අරය. නිර්මාණය ඊට පස්සේ ඒක මැදින් කපලානේ තියෙන්නේ. සම්බකවනේ කපන්නේ. සම්බකයිනේ. අදින්නම් සම්බකේ කරලා තියෙන්නේ. බලන්න කොච්චරක් උසකින් වෙන් කරලා තියෙන්නේ කියලා. ආ දැන් මෙතෙන්ට 20යි. හරිනේ. සම්පූර්ණ උස 1යි. මේ දිග 1යි. දැන් චූටි ඒ කියන්නේ උඩ කපලා අයින් කරපු කේතුවේ අරය නේද පුතේ මෙතනින් එන්නේ. මෙතනින් එන්නේ කපලා අයින් කරපු කේතුවේ අරය නේද? දැන් අරය අපි හොයාගමු. එහෙ නැද්ද? එහෙ නැද්ද? බලන්න එහෙ නැද්ද? පුතේ එහෙ නැද්ද? පුතේ එහෙ නැද්ද? බලන්න කියන්න එහෙ නැද්ද කියලා? එහෙ නැද්ද? අවුලක් නැද්ද? කොයි ඉක්මනට කියන්නේ? chat එකට දාන්න ඉතින්. එහෙ නැද්ද? යනවද නැද්ද? එහෙ නැද්ද? දාලා ඇහෙන්නේ නැද්ද? ඇහෙනව නේද? අකිත් මේ ඇහෙනවනේ? දසුන්ට ඇහෙන්නේ නැද්ද? බලන්න. දැන් ඇහෙනවද? දැන් බලන්න ඇහෙනවද කියලා? දසුන්ට දැන් ඇහෙනවද? දැන් ඇහෙනවද පුතේ? මැසේජ් එකක් දාන්නකෝ. ඇහෙනවද නැද්ද? අප්පා. දසුන් left වෙලා આવොත් හරියද? හරි. දසුන් left වෙලා ආයි join වෙනකන් මේක හදමු.
එතන බලන්න හදන්න. එතන ආවේ කීයද? මෙතන පුතේ එන්න ඕනේ විශාල ත්‍රිකෝණය මෙතන තියෙනවා. හරිනේ? හරිද? විශාල ත්‍රිකෝණය තියෙනවා ඊට පස්සේ කුඩා ත්‍රිකෝණය තියෙනවා. නේද? එතකොට මේකේ තියෙන සමරූපී ත්‍රිකෝණ සම්බන්ධතාවය. සමරූපී ත්‍රිකෝණ වල මොකද්ද පාද අතර අනුපාත සමානයි. ඒ කියන්නේ මෙතන මේ බලන්නකො බෙදීම 20 සමාන වෙනවා 100ක බෙදීම x ට. 100ක බෙදීම x ට. හරි නේද? හරි. එතකොට x මේ පැත්තට ගේන්නකො. සමානයි 21 ගුණ කිරීම මෙයා හරය ලැබේ මාරු කරලා මේ පැත්තට කියන්නේ. බෙදීම 30. ඒකට බිඳුව කපන්න සමානයි 3ට 3 වරක් 1යි 21ට 3 වරක් කීයද? 6යි නේද? ඔව් 6යි. නෑ 7යි. 7යි. 4ක් 2 14යි. කියන්නේ 14ක් සෙන්ටිමීටර්. රසුන් දැන් එහෙනවද? දැන් එහෙනවද පුතේ? හරි. දැන් හරි. දැන් ඔන්න අපි හොයාගත්ත මොකද්ද මේක සමරූපී ත්‍රිකෝණ සම්බන්ධතාවයට දැම්මා. කොහොමද දැම්මේ? විශාල පාදයේ දිග බෙදීම කුඩා පාදයේ දිග 30 බෙදීම 20 සමානයි. මෙතන විශාල පාදයේ දිග බෙදීම කුඩා පාදයේ දිග 21 බෙදීම x. එහෙනම් x තනි කර ගන්න මොකද කරන්නේ? 30 20 එහා පැත්තට අරන් යනකොට හරයලාවේ මාරු කරලා අරන් යනවා. x මේ පැත්තට ගුණ කිරීම විදිහට අරන් එනවා. හරිද? එතකොට උත්තරේ 14යි කියලා එනවා. එහෙනම් මෙන්න කුඩා මොකද්ද කේතුවේ අරය එනවා සෙන්ටිමීටර 14යි කියලා. පැහැදිලිද? හරි. ටක් ගාලා හදාගන්නකෝ. ටක් ගාලා හදාගන්න. රයිට්. ටක් ගාලා හදාගන්න. හදාගෙන කේතුවේ පරිමාව දෙන්න කියලා බලන්න. දැන් මේක ඔහමම හදනවා ඈ. කියලා හදනවා පරිමාණයි IR වර්ග h ඊම r කියන්නේ 14 ගුණ 14 ක්‍රියම h කියන්නේ පුතේ සම්මුස සෙන්ටිමීටර් 20යි 20ක කෑල්ලක් නේ කපලා අයින් කරන්නේ. හරි. දැන් සුළු කරලා කරමු. 7ට 1යි 14ට 2යි. කරයි. හරි. සුළු කරගෙන යමු. බලන්න උත්තරේ කීයද එන්නේ කියලා. බලන්න කීයද එන්නේ. 14 ගුණ දණ්ඩ කිරි 4106යි නේද? 4006.6යි ඝන සෙන්ටිමීටර කියනවා. එහෙනම් ඉතුරු වෙන කොටසේ පරිමාව කොහොමද වන්නේ? ඉතිරි වන කොටසේ පරිමාව වන්නේ සමානයි කලින් මෙන්න මේ මුළු කේතුවේ පරිමාව අපි හොයාගත්තා. මුළු කේතුවේ පරිමාව කියදාවේ මට මතක විදියට 13860යි. 13860යි. එකෙන් අඩු කරනවා 4106.6ක්. හරි.
බලන්න උත්තරේ. 3000 කරන්න 4000 9753 4යි ඝන සෙන්ටිමීටර නේද? හරිද මම? රයිට්. ඊළඟ ගානට යන්න. ඒක ඉවර කරන්න. හරි. ගැටළු අංක 8 කියලා හදන්න පුතේ. ගැටළු අංක 8 තනියම හදන්න. තනියම හදලා උත්තරේ දාන්න. පාද රූපයේ දැක්වෙන ලෙස අරය සෙන්ටිමීටර 6ක් සහ ලම්බ උස සෙන්ටිමීටර 8ක් වන ඝන ඍජු කේතුවක් එහි සමමිති කක්ෂය ඔස්සේ සමාන කොටස් දෙකකට කපනු ලැබේ. එක් කොටසක මුළු පෘෂ්ඨික වර්ගඵලය ගණනය කරන්න. කොටසක මුළු පෘෂ්ඨික වර්ගඵලය. හරි. මම බලන්න මුළු පෘෂ්ඨික වර්ගඵලය. කෑල්ලක මුළු පෘෂ්ඨික වර්ගඵලය යහන්න. කොටසක මුළු පෘෂ්ඨික වර්ගඵලය යහන්නේ. හරි උත්තරේ ටක් ගාලා දාන්න. වර්ගඵලය පුතේ අහන්නේ. AC ඈ ගන්නම්.
එකක් නෙරේ හේතුවක්. හරිද? ආගේ පුතේ අම්බෝස දීලා තියෙනවා. කීයද? 8යි සෙන්ටිමීටර්. ඊට පස්සේ අරය දීලා තියෙනවා 6යි කියලා. අවුස දීලා නැහැ. එයා L. එයා හොයාගන්න වෙනවා. හරි. හරි. මුළු පෘෂ්ඨික වර්ගඵල එනවනේ. ඒතකොට මෙතන ඔයාලට පේනවා කේතුආකාර කොටසක් තියෙනවා. ඒක දෙකට කපලා තියෙන්නේ. එතකොට මෙතන ත්‍රිකෝණාකාර කොටසකුයි එතන අර්ධ වෘත්තාකාර කොටසකුයි වක්‍ර අර්ධ වක්‍ර පෘෂ්ඨයකුයි එනවා. නේද? එහෙනම් ඉස්සරම L හොයාගන්න ඕනේ. හරි. අපි හොයාගමුකෝ. L හොයාගන්න මොකද කරන්නේ? එතන අංශක 90යි. මෙතන තියෙනවා ත්‍රිකෝණයක්. ඔය ත්‍රිකෝණයට අපි දානවා පයිතගරස්. නේද? 6යි 8යි. L. L හොයන්න මොකද කරන්නේ? 8 වර්ගය ධන 6 වර්ගයේ වර්ගමූලය. මාන වෙන්න ඕනේ L ට. 8 වරක් 8 64යි 6 වරක් 6 36යි. 64 ධන 30ේ වර්ගමූලය L. මෙතන 10යි 30යි. 30ේ මූලය සමාන L කියන්නේ පුතේ 10යි. 10ක් වෙන්න ඕනේ. හරිද? තියාගෙන ඊටු ටික හදමු. ඊතර මොහෙමු ත්‍රිකෝණේ. මුණතේ. ඒ අද්ද වර්ගඵලය ගන්නේ දෙකෙන් එකයි ආධාරක පාදයේ පුතේ 6 නෙමෙයි 6යි 6යි 12. ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස 8යි. right. දෙන්නේ. එකට දෙවරක් 1යි 12ට දෙවරක් 6යි. ආවරක් 8 8 16 20. ගන්නකො කීයද කියලා? නා නේද? හරි නේද උත්තරේ? ගත්ත විදිහ හරි නේද පුතේ? අන්න මේ දෙක ගත විදිහ හරිද කියලා? හරි නේද? හරිද උත්තරේ? ගත්ත විදිහ හරිද වැරදිද? හරි නේද? වරක් 6 ඉද 8 48යි. වර්ග සෙන්ටිමීටර් 48ක් වෙනවා. හරි. ඊළඟට අර්ධ වෘත්තය වර්ගඵල අර්ධ වෘත්තාකාර කොටස n එකයි πr වර්ගය එක ගුණ කිරීම දැන් 21 ගුණ කිරීම r වර්ගකින් 6 ගුණ කිරීම 6 එකට 1යි 22ට 11යි. හරිද? 6 වරක් 6 36යි. ගන්නකො එන්නේ කීයද කියලා? 11 වැඩි කිරීම 6 වරක් 6 36 බෙදන්න ඕනේ 7ෙන් 56.5යි 56.5යි වර්ග සෙන්ටිමීටර කියලා. ඊට පස්සේ අවසාන එක තමයි මම මෙතනින් දාන්නම්. අර්ධ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය අර්ධ වක්‍ර පෘෂ්ඨය එන්න යට තියෙන වක්‍ර පෘෂ්ඨය එයාගේ වර්ගඵලය වහන්න r හොයාගත්තා. එහෙනම් ඕනේ දෙකෙන් එකයි 5rl. හරි. දෙකෙන් එක වැඩි කිරීම i කියන්නේ 7න් 22 වැඩි කිරීම r කියන්නේ 6 වැඩි කිරීම l කියන්නේ පුතේ 10යි. right? අන්න 2ට 1යි 22ට 11යි. හරිද? 66 වැඩි කිරීම 10 660යි. 660 ගන්න ඕනේ 7ෙන්.
94.2යි. වර්ග සෙන්ටිමීටර්. නම් මුළු පෘෂ්ඨික වර්ගඵලය හොයන්න මොකද කරන්න ඕනේ? මේ ටික ඔක්කොම එකතු කරන්න. ගන්න කීයද? ධන 6 ධන අවසානට 4යි YFM නේද? නේද? 94.2 YFM. නෝ පුතේ 198.7ක් ආවද? හරි. ඈ ප්‍රැක්ටිස් වෙනවා කියන්නේ හොඳයි. දසුන් හරි නේද පුතේ? රයිට්. ගෝලය. ගෝලයේ අපි දාගන්න ඕනේ පරිමාව හොයන සූත්‍රයයි වර්ගඵලය හොයන සූත්‍රය. හරිද? හරි. පුතේ මෙයාගේ පරිමාව හොයන්න කොහොමද? පරිමාව කියන්නේ වොලියුම් සමානයි 4යි r ඝනය. හරිද? ඔක තමයි සූත්‍රය. ඊට පස්සේ මුළු පෘෂ්ඨික වර්ගඵලය පෘෂ්ඨික වර්ගඵලය ටික වර්ගඵලය මොහන්නේ 4යි r වර්ග. මේ දෙක දාගන්නකො. දාගන්නකො. ටක් ගාලා දාගන්න හදාගන්න. හරි ඊට පස්සේ පහළ දෙනවා අරය සෙන්ටිමීටර් 14ක් වූ ඝන ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාව හොයන්න කියලා. ටක් ගාලා වෙන වෙනම හොයලා දෙන්න. වර්ගඵලය හා පරිමාව. පෘෂ්ඨ වර්ගඵලය. වල කියන්නේ ඒනේ ඒරියා එක සමානයි 4යි r වර්ගනේ. ඝන ගෝලයක 4 ගුණ කිරීම i කියන්නේ 7න් 22 ගුණ කිරීම r කියලා කියන්නේ 14 ගුණ කිරීම 14. නැගේ උත්තරේ ගන්න මෙතනින්. ඊට පරිමාව. පරිමාව කියලා කියන්නේ v වොලියුම් එක. එයා 3න් 4යි r ඝනය. හරිද? ඒකට 3න් 4යි i කියන්නේ 7න් 22යි r කියලා කියන්නේ අරය එයාගේ ඝනය. ඒ කියන්නේ 14 ගුණ කිරීම 14 ගුණ කිරීම අයත් 14. එයාගේ උත්තරේ මෙතනින් ගන්න. දාන්න බලන්න. උත්තර ටික දාන්න ටක් ගාලා. තුන් ගත්තද හරියද? පොඩ්ඩ මොකද? නේද? තුන්. හරි නේද? වක් නෑනේ.
ටික කීයද ආවේ? ටික එනවා නේද? හතර 1464 කියලා මෙතන එනවා. 1404යි මෙතන එනවා. වර්ගඵලයනේ. බලන්න පරිමාව. හතර 14 මේ 714 21 න්නේ 1408යිද? අයයිද? ඝන සෙන්ටිමීටර් 1498 ඝන සෙන්ටිමීටර් නේද? හරි නියමයි. රයිට්. ඊට පස්සේ පුතේ ගැටළු අංක 9. බලන්න මොකක්ද තියෙන්නේ කියලා. මුහුණත අර්ධගෝලාකාර වූ බඳ සිලින්ඩරාකාර වූ වීදුරු කුට්ටියක් පහත රූපයේ දැක්වේ. මෙහි පතුලේ වර්ගඵලය කොපමණද? අර්ධගෝලාකාර කොටසේ පෘෂ්ඨ වර්ගඵලය කොපමණද? මුළු පෘෂ්ඨික වර්ගඵලය කොපමණද? වීදුරු කුට්ටියේ පරිමාව කොපමණද? ඕම් ඔය වගේ අයිලාවල් ටිකක් අහලා තියෙනවා. නේද? නේද? ඊට පස්සේ ගැටළු අංක 10ත් එහෙමයි. ගැටළු අංක 10ත් එහෙමයි. නේද? හරි. ඔන්න ඔය දෙක පුතේ හෝම්වර්ක් එකක් විදිහට හදාගෙන එන්න ඕනේ. හරිද? ඊට පස්සේ යාට මම දාන්නම් හරිද? පාස් පේපර් එක 2016 පාස් පේපර් එකේ හරිද? මතක තියාගන්න 2016 පාස් පේපර් එකේ රචනා කොටසේ 6 වෙනි ප්‍රශ්නය. ඒක දාන්නම් මම කට් කරලා ඔයාලට අරන් දාන්නම්. හරිද? අන්න ඒකත් හදාගෙන එන්න ඕනේ. තේරුණාද? 2016 රචනා ප්‍රශ්නවල 6 වෙනි ප්‍රශ්නය. හරිද? අපිට පේපර් එක තියෙන ගානක් හදාගන්න පුළුවන් මට්ටමේ දැන් ඔයාලා ඉන්නවා. හරිද? හදාගන්න පුළුවන් ඒ මට්ටමට දැන් ඇවිල්ලා තියෙන්නේ මේ පාඩමේ. හරිද? තේරුණාද වැඩි? හරිද? රයිට්. එහෙනම් මම ඒ වගේම හෙට හෝ අනිද්දා වෙනකොට ඔයාලට දානවා යුනිට් පේපර් එක. කියන්නේ මේ පාඩමේ පේපර් එක මම කිව්වා පාඩමෙන් පාඩමට අපි පේපර්ස් කරනවා කියලා. හරිද? එහෙනම් යුනිට් පේපර් එක ඔයාලා කරලා මට එවන්න ඕනේ. PDF කරලා එවන්න ඕනේ. ඔයාලා අප්ලෝඩ් කරන්න ඕනේ. අප්ලෝඩ් කරන්න මම ටයිම් එකක් දානවා. පැහැදිලිද? ඒකට මම ලකුණුත් ඔයාලට දෙනවා. ඒකේ ඩිස්කෂන් එක ලබන ඉරිදා තියෙනවා. පැහැදිලිද? මේ විදිහට පිළිවෙලකට යන ක්ලාස් එකක් මේ. හරිද? එහෙනම් ඔයාගේ යාළුවටත් කියන්න අනිවාර්යෙන් මෙන්න මේ වගේ පන්තියක් යනවා මේකට කියලා. හරිද? පිළිවෙලකට තියරි ඉගෙන ගන්න ගමන් පේපරුත් කරගෙන තමයි මේ ඉස්සරහට යන්නේ. පැහැදිලිද? තේරුණාද වැඩේ? හරිද? රයිට්. එහෙනම් පුතේ මම අදට අපේ ක්ලාස් එක මෙතනින් ඉවර කරනවා. පුළුවන් තරම් ගණන් ටික හැදුවා. හරිද? පුළුවන් තරම් ප්‍රශ්න කරා. දැන් ඔන්න පාස් පේපර්ස් වලටත් ඇවිල්ලා තියෙන්නේ. හරිද? එහෙනම් මේ වැඩ ටික ඒ විදිහටම කන්ටිනියුස් කරගෙන යන්න. ක්ලාස් එකට අනිවාර්යෙන් හැමදාම දිනපතා සහභාගී වෙන්න. දවසකට එක දවසයි වාට ක්ලාස් එකට එන්න තියෙන්නේ දැනට. හරිද? අර ලබන අවුරුද්දේ සෑම ඒ කියන්නේ රිවිෂන් එහෙම පටන් ගත්තාම සතියකට දවස් 5ක් විතර අපේ ක්ලාස් එකට එනවා. ඒ 2026 අයියලා කලාටත් එහෙමයි. හරිද? ඊළඟට වැඩ ටික කරගෙන යමු. මාරි ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යෙන් කෝල් එකක් දාන්න. ඒවක මම රිප්ලයි එකක් දෙනවා. කතා කරනවා ඕන වෙලාවක කතා කරන්න පුළුවන්. හරිද? රයිට්. එහෙනම් වෙන ප්‍රශ්න තියෙනවද මොනවද? බලන්න වෙන ප්‍රශ්න මොනවා හරි තියෙනවද? අවුලක් නෑ නේද? හරි. එහෙනම් පුතේ මම මෙතනින් නවත්තනවා. හැමෝටම ආයිබුවන්. පරිස්සමෙන් ඉන්න වැඩ ටික හරියට කරගන්න. හරි ප්‍රශ්නක් තිබුණොත් අනිවාර්යෙන් මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දාන්න. හරිද? රයිට්. හරියි ඈ. මම මෙතනින් ලයිව් එකට නවත්තනවා. හරි. good night හැමෝටම. හරි පුතේ good